ඉස්කෝලේ කාලේ හම්බ වෙච්ච සුපිරි චරිත part 2 කප්පංකාරයෝ සුදු මල්ලි මම දැකලා තියෙනවද නෑනේ. දන්නේ නෑනේ. ජොරායියා හල් නැහැ ජොරායියා 10 අවසරේ නෑනේ. අර සිංහල සර් එක ගේස්සක් දාගත්තේ නෑනේ. ඔබ මොනවද කන්නේ බිස්කට්. අද සල්ලි තියෙනවද නේ නෑනේ. රුපියල් 100ක් ගන්නද රුපියල් 100 නෑනේ. 50ක්වත් නැහැ 50 නෑනේ. ඔය යන්නේ කැන්ඩින් ඕ. මල්ලි ඔය කළු මල්ලි මේ ඕ. ඔබ ප්ලේන්ටි දෙයක් කරගෙන ෂෙප් එකේ ගෙනේ පන්ති ඇවිලේ කෑම කනවුන් ඉතින් දැන් ඔයලාමයි දන්නවා කුලක මේලය සහ කුලක ඡේදනය අතර තියෙන මූලිකම වෙනස. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ වෙන් රූප සටහන් අඳින්නේ කොහොමද කියලා. කවුද දන්නේ? ඈ ඔබ කෑම කනව නේද? ඇත්ත කියපන්. කටේ මොනවාරි තියෙනව නේද? නැති වෙන්න බෑ. බොරු කියන්න එපා. ප්‍රින්සිපල් සර් මේ බලන්නකෝ. අර කොණ්ඩේ වනාගත්ත ගෝරිල්ලා වගේ කාස කෑම කකා ඉන්න අර බලන්න. බොරු මානසි දාන්න එපා. හරිද? ඔයාලා දාන්න බොරු කරන්න මට එපා. තේරෙනවා. කට අරපන්. එළියට දාපන් තියෙනවා. යකෝ. දාපන් මාට්ටු වල ඉවරයි දාපන්. යකෝ පිටර. නයි අරින එක කෙල්ලෝ මට ලොකු නෑ බං ඡායා දිගයි වඩි 20ක් මම එනකොට අපේ සමන්න වට කරගෙන 10ක් මම තනි අතින් ගැහුවේ රවිඳු බණ්ඩාර නායක අර රැවුල තියෙන්නේ ඒලෙවල ICT නේ කරන්නේ ළඟ තියෙන හැවුලොක් ග්‍රවුන්ඩ් එක අවුරුදු 30ක් තිබ්බේ උඹලට මචං සර් වෙන්නේ නැති හරිද හැබැයි මචං මට තාම අයියා මොකද අපිත් එක්ක පොඩි කාලේ ක්‍රිකට් ගහලා තියෙනවා මේ එක බොක්කේ හිටියේ පාචා නෙමෙයි බං සිරා කියන්නේ උඹලා මෙයා බෝලට ගන්නවා මම බෝල් කරලා තියෙනවා මේ රවිඳු එකට ක්‍රිකට් බෝල් කරලා කොස්සාධිපති කවුද කොස්ස ඉල්ලන්නේ අනේ මේ උඹලා පන්ති උන්ට මේ පන්ති අතු ගන්න අපි මේ කොසු වෙන්නේලා නෑ ඔය මේ ඔය නිල් මීටර් තියෙන එක අපේ කොස්ස උඹලා මේ ඊයේ අරන් ගියෝක ඔය බලහන් 10 දී කියලා ගහලා තියෙන්නේ අනේ මේ නිකන් පච කියන්නේ බබා අපේ පන්තියේ රුපියල් 10 ගන්න දාලා එකතු කරලා ගත්ත කොස්ස උඹලා මේ නිකන් උස්සලා සානක ඇයි මේ නෑ මිස් අපේ කොස්ස අරගෙන ගිහිල්ලා මේ එහෙම දෙන්න පුළුවන් ද කියන්න කොස්ස මේ අමාරුවෙන් ගත්ත කොස්ස ඉදලා දෙන්න ඉදලා මම ප්‍රාදේශික බෙදා හරින්නන් අපේ අයියාගේ කම්පියුටරේ තිබිලා මම ෆිල්ම් එකක් බලන්න ගත්තා ටයිටැනික් කියලා කොල්ල කෙල්ලගේ චිත්‍රයක් අඳින සීන් එකක් තිබ්බා අම්මෝ උඹගව පෙන්නයක් තියෙනවා දියා මම දාලා දෙන්න පට්ට ටීවී සීරීස් එකක් අහුණා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියලා පළවෙනි එපිසෝඩ් එක විතරයි බලන්න හම්බුනේ යකෝ ඒ එපිසෝඩ් එකේ අන්තිමට උඹගව පෙන්නයක් තියෙනවා දියා මම දාලා දෙන්න ටීවී එකේ යද්දි මචං අනිවාර්යෙන්ම කොටු දානවා හරිද උඹ කෝකටත් ලෑස්ති කරන් ඉඳහන් වාර්නිෂ් කොලයක් ඒක ඇතුලෙන් බලද්දි කොටු ටික අයින් වෙලා පේනවා